අද අපේ අන්තිම පාඩම. ස්ටෙප් 1 බුක් එකේ අන්තිම පිටුව 56 වෙනි පිටුව. මේකේ ළමයි කරන්න තියෙන්නේ winning materials. ඒ කියන්නේ අපි දැන් ඉගෙනගත්ත පාඩම් ඔක්කොම භාවිතා කරලා තමයි මේක කරන්න තියෙන්නේ. මේකේ ගේම් එකක් අපි මොනවා හරි දේවල් හොයලා ගේම් එකක් අපිට ඇඩ්වාන්ටේජ් එකක් අපිට වාසියක් එන විදිහ දෙයක් කරන්න තමයි තියෙන්නේ. එතකොට මේකේ රුවොත් හරි සරලයි. මේ පළවෙනි එක black to move. මේකේ ඔයාලට බලන්න පුළුවන්. මේකේ හැම එක දේවල් එක පසල් එකේ එක දේවල් කරන්න තියෙනවා. දැන් මේකේ කියලා නැහැ මේක චෙක් කරන්න ආරයව කපන්න මෙයාව කපන්න ඒක කුත් කියලා නැහැ. තමන් දේවල් පොසිෂන් එකේ දේවල් තමන් තනියෙන් හොයලා ගේම් එක දිනන්න පුළුවන් මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකක් ගන්න තියෙනවා. මේක black to move අපි චුට්ටක් මේක හොයලා බලුවොත් මේක හැම වෙලේම හොඳට පීසස් මුළු බෝඩ් එකේ ඉන්න හැම පීස් එකක් දිහාම බලන්න. හැම පීස් එකක් දිහාම බලලා මේක රීඩ් කරලා ID එකක් ගන්න. මට මේක පේනවා මෙන්න මේ බිෂොප් ගේ මෙන්න මේ F1 එකේ ඉන්න රුක්ක කපන්න පුළුවන්. මොකද ඒක මට වාසියි. මම බිෂොප් කියන්නේ වැලි වේග 3යි රුක් කියන්නේ වැලි වේග 5යි. මම යාට 3ක් දීලා එයාගේ 5ක් කපා ගන්නවා. එහෙනම් මම කරන්නේ මේ බිෂොප් ගෙන් රුක්ක කපනවා. එතකොට යාට පුළුවන් මේ කිංගෙන් බිෂොප් කපන්න. ඒක ගැටලුවක් නෑ. මම යාට 3යි දුන්නේ. හැබැයි මම යාගේ ලොකු පීස් එකක් කපා ගත්තා. අන්න ඒ වගේ මේකේ කොහොම හරි Tamanට දිනන්න සුදුසු විදිහට දිනන්න පුළුවන් විදිහට ගේම් එකේ වාසියක් හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ මෙන්න මේ පිටුවේ. මේක අනිවාර්යෙන් තනියෙන් කරන්න. එතකොට අපි ගේම් එක ඕනම පොසිෂන් එක අපිට වාසියක් වෙන විදිහ දෙයක් කරන්න අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අදින් අපේ ස්ටෙප් 1 බුක් එකේ මේ වීඩියෝ සීරීස් එක ඉවරයි. අපි ස්ටෙප් 2 එක ඊළඟට පටන් ගන්නවා. මේක ස්ටෙප් 1 බුක් එකේ ඔයාලට මොකක් හරි පාඩමක් මිස් වුණා නම් ඔක්කොම වීඩියෝස් ටික තියෙනවා. අනිවාර්යෙන් පොත කරන ඕනම කෙනෙක් මුල පළවෙනි වීඩියෝ එකකින් ඉඳන් බලන්න. එතකොට ඔයාලට 1 by 1 හැම ලෙසන් එකක්ම ලස්සනට කවර් වෙලා මේ බුක් එක තනියෙන් කරගන්න පුළුවන්. අපි එහෙනම් ස්ටෙප් 2 බුක් එකෙන් ඉක්මනට හම්බෙමු.